ප්‍රවීණත්වයෙන් නවීනත්වයට GFU ශ්‍රී ලංකා. කොහමද මේ? මගේ වැඩේ ඉවරද? ඒක මම ඊයේම හදලා ඉවර කෙරුවා. වැඩේ නම් අපූර්ව. කීයද ගන්න? සංගපාත මිනිස්සුන් දිවෙන්යි ඔන්න ඔය කියක් කරලා දීලා. ශාසා. එහෙම පුළුවන්ද? මෙන්න මේක තියාගන්න. මෙන්න මේක පොඩ්ඩක් කියවලා බලන්න. මේ කාර්මික සංවර්ධන මණ්ඩලයේ පොත. ඔය ළමයා කරන කර්මාන්තයට යම්කිසි ආදරයක් ලබා ගන්න පුළුවන් වෙයි. මහත්වරුනි දැන් මේ අවස්ථාවේදී මම බලාපොරොත්තු වෙන්නේ තමුන්නාන්සලාට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් කරන විවිධ සේවාවන් මොනවද කියන එක සම්බන්ධයෙන් කෙටි විස්තරයක් කරලා දීමටයි. කාර්මික සංවර්ධන මණ්ඩලයේ මූලික අරමුණු දෙකක් තියෙනවා. එකක් සුළු හා මධ්‍ය පරිමාණ නව කර්මාන්ත පිහිටුවීම. ඒ කියන්නේ අලුතෙන්ම කර්මාන්තයක් ආරම්භ කිරීමට උදව් කිරීම. දෙක පවත්නා කර්මාන්ත සංවර්ධනය කිරීමට උදව් කිරීම. Tamanගේ දක්ෂතා අනුව කර්මාන්තයක් තෝරා ගැනීමේදී ඇතිවන ගැටලු විසඳා දීමත් බැංකුවලින් ණය ගන්න උවමනා නම් ණය ගැනීමේදී අවශ්‍ය වන ව්‍යාපෘති වාර්තා සකස් කර දීම ආදී එවැනි කටයුතු වලින් අපි එයාට උදව් වෙනවා. කර්මාන්තය තෝරාගත්තට පස්සේ තවදුරටත් පුහුණුවක් අවශ්‍ය නම් පුහුණුවක් ලබා දෙනවා. මේ ආදි වශයෙන් අපි එයාට උදව් කරනවා. එතකොට දැන් කර්මාන්තයක් තෝරා ගැනීමට අපි සහාය වන්නේ කොහොමද කියන එක ගැනත් මම තව ටිකක් විස්තර කරලා දෙන්න කැමතියි. එයින් එක වැදගත් ක්‍රමයක් තමයි ව්‍යාපෘති වාර්තා රටට හඳුන්වා දීම. විවිධ කර්මාන්ත පිළිබඳ විස්තර ඇතුළත් මේ ව්‍යාපෘති වාර්තා සහිත පොත්වල කර්මාන්තකරුවන්ට අවශ්‍ය වැදගත් තොරතුරු රාශියක් මුද්‍රණය කරලා තියෙනවා. ආයෝජනය, ලාභය, ණය මුදල් ආපසු ගෙවීමේ කාලය, ක්‍රියාවලිය, යන්ත්‍රෝපකරණ පිළිබඳ විස්තර, මිනිස් බලය ආදී විස්තර මේ ව්‍යාපෘති වාර්තා වලින් දැනගන්න පුළුවන්. දැනට කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් ආරම්භ කරලා ජනප්‍රිය වුණු කර්මාන්තයක් තමයි PSC ආවරණ නිෂ්පාදනය. සිමෙන්ති, වැලි සහ ඉවතලන පොල් කෙඳි සහිත මිශ්‍රණයකින් සාදා ගනු ලබන මෙම PSC ආවරණ නැත්නම් ඇස්බෙස්ටෝස් අපි පිටරට වලින් ආනයන කරන ඇස්බෙස්ටෝස් වලට නොදෙවැනි තැනක් ලබාගෙන තිබීම විශේෂ වැදගත් කරුණක්. කජුලෙලි දියර, සෝයා කිරි, සෝයා මස් නිපදවීම ආදී කර්මාන්තද අද ජනප්‍රිය ඇති කර්මාන්ත වශයෙන් හඳුන්වන්න පුළුවන්. සෝයා කිරි නිෂ්පාදනය ගෘහ කර්මාන්තයක් වශයෙන් නොද ආරම්භ කිරීම සඳහා සෝයා ඇට ඇඹරීමේ යන්ත්‍රයක් කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් නිෂ්පාදනය කර තිබෙනවා. ඇට අඹරා කිරි බවට පත්වීමෙන් පසුව එම දියරය උණු කිරීමෙන් සෝයා කිරි නිෂ්පාදනය කර ගැනීමට පුළුවන්. එතකොට නාටාඩි කොකෝ කියලා රසවත් ආහාරයක්
ඉවතලන පොල් වතුරෙන් නිෂ්පාදනය කරලා ඒ අතුරු පසක් වශයෙන් ජනප්‍රිය වී තිබෙනවා. ඒ වගේම තවත් විශේෂ දෙයක් තමයි ඉන්ධන අර්බුදයට පිළියමක් වශයෙන් කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් පර්යේෂණ පවත්වා නිෂ්පාදනය කරනු ලැබූ ලාභදර ලිප සහ ජීවවායු ජනකය. ගවයින් දෙතුන් දෙනෙකු ඇති කිරීමෙන් විශේෂ ආදායම් මාර්ගයක් සමගම ඉවතලන ගොම එකතු කිරීමෙන් නිවසට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබාගත හැකි ක්‍රමයක් ගැන දැන් කාර්මික සංවර්ධන මණ්ඩලය විශේෂ පර්යේෂණ පවත්වා තිබෙනවා. විශේෂයෙන් සකස් කරන ලද ටැංකිවලට ගොම දියරේ ගලා යාමට සැලැස්වීමෙන් ලබා ගන්නා මෙම ජීවවායුව නිපදවීමේ කාර්යය සුළු හෝ මධ්‍ය පරිමාණ කර්මාන්තයක් වශයෙන් දැන් ඕනෑම කෙනෙකුට ආරම්භ කිරීමට පුළුවන්. විනාඩි කිහිපයක් ඇතුළතදී කිරි ගැලුමක් උණු කර උතුරවා ගැනීම ඉතා කුඩාවට ආරම්භ කළ මේ කර්මාන්තය මේ තරම් ශීඝ්‍ර දියුණුවක් ලැබුවේ කොහොමද කියලා මහතුන්ට කියන්න පුළුවන්. කාර්මික සංවර්ධන මණ්ඩලයේ ආධාර හා උපදෙස් අරගෙනයි අද මේ තත්ත්වයට දිනු උනේ මේ කර්මාන්තය. ඔව් මේ මහතුන්ට කියන්න පුළුවන්ද මේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන ද්‍රව්‍ය මොනවද කියලා? අපි මේ නිෂ්පාදනය කරන්නේ ඇලුමිනියම් භාණ්ඩ, කල, කේතල්, නැබිලි ඒ වගේ නව කර්මාන්ත ආරම්භ කිරීම පමණක් නොව කාර්මික සංවර්ධන මණ්ඩලයේ උපදෙස් හා ආධාර ලබාගෙන පවත්වාගෙන යනු ලබන කර්මාන්ත හඳුන්වා දීම සඳහා කර්මාන්ත සංග්‍රහව මගින් ප්‍රචාරක කටයුතු සඳහා ආධාර කිරීමටද කාර්මික සංවර්ධන මණ්ඩලය සූදානම්ින් සිටී. කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් ඔබ ලබාගත් පුහුණුව කුමන කර්මාන්තයක් සඳහා වුවද එම කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා ඔබට ඉඩකඩ නොමැතිනම් කර්මාන්ත ජනපද මගින් ඔබගේ එම අවශ්‍යතාවයද සපුරා දෙනු ලැබේ. කර්මාන්ත සඳහා සුදුසු බිම් කොටස් හෝ විදුලි බලය, ජල පහසුව ආදී සේවා පහසුකම් සහිත කර්මාන්ත ශාලා දිගුකාලීන බද්ධකට හෝ පහසු ගෙවීමේ ක්‍රමයකට හෝ ඔබ වෙත ලබා දෙනු ලැබේ. මහනුවර පල්ලිකැලේ, යාපනයේ අච්චුවැලි, කුරෑකල දිස්ත්‍රික්කයේ පන්නල, ගාල්ලේ බූස්සේ නගරයේ සහ ඒකල යන ස්ථානවල පිහිටුවා ඇති මෙම කාර්මික ජනපදවල නව කර්මාන්ත කරුවනට අවශ්‍ය සෑම පහසුකමක්ම කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් ලබා දී ඇත.